Hi friend. මම ඉන්නේ අද මින්නේරියේ වැව ළඟ ඉන්නේ. අර ඈතින් පේන්නේ ඔයගොල්ලන්ට මින්නේරියේ සොරවුව. මම අද හිතාගෙන ඉන්නවා නාගල කන්දට යන්න. මොකද මෙතන නාගල කන්ද හොඳට පේනවා. අර උඩින් ටවර් ටිකක් පේන්නේ. ඒ නාගල කන්ද. මම එතන යන්න හිතාගෙන ඉන්නේ. මට බලන්න ආසයි එතන ඉඳන් මේ පරිසරයේ මොන වගේ view එකක් තියෙනවද කියලා. එහෙනම් අපි නාගල කන්ද බලන්න යමු. මං හිතාගෙන ඉන්නේ නාගල කන්දට ගිහිල්ලා මින්නේරිය වැව ජාතික වනෝද්‍යානයේ මේ පරිසරය පේන හැටි බලන්න. එතන පුරාවිද්‍යා ස්ථානයක්. ඒ වගේම පන්සලකුත් තියෙනවා. මං ඉතිහාසය ගැන මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ ඔයගොල්ලොත් එක්ක. මම යන්නේ view එක බලන්න. එහෙනම් අපි යමු නාගල කන්ද බලන්න. ඉතින් තමයි නාගල කන්ද රජමහා විහාරස්ථානයට හැරෙන්නේ. මේ තියෙන්නේ මේ පාරේ තමයි අපි යන්න ඕනේ. මෙතන ඉඳන් පොළොන්නරුවට තියෙනවා තව මීටර් 300ක් වගේ. එහෙනම් අපි යමු. ගයිස් මම අර පාරේ කිලෝමීටර් 2ක් ආවා. අර ඔයගලන්ට පේන මේ පාරෙන් තමයි නාගල කන්දට යන්නේ. මම දැන් ඉන්නේ නාගල විහාරස්ථානයේ. මෙතනින් බයිසිකල් දාලා ඔයගලන්ට මේ පාරේ යන්න පුළුවන් නාගල කන්දට. මින්නේරිය වැව හදපු මහසෙන් රජතුමාගේ කාලේ මේ පන්සල හඳුන්වලා තියෙන්නේ මින්නේරි මහ විහෙර කියලා. වැව ගැන, පන්සල ගැන විස්තරයක් ඕන නම් ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ගයිස් මෙතනින් තමයි නාගල කන්දට යන්නේ. පුරාණ චෛත්‍යයක් තියෙනවා මේ පැත්තේ. අපි ඒකත් බලාගෙන යමු.
ගයිස් නාගල කන්ද කියන්නේ රජ කාලේ ඉඳන්ම පැවතගෙන එන ආරණ්‍ය සේනාසනයක්. අදටත් භික්ෂුන් වහන්සේලා මේක වැඩ වාසය කරනවා. පුරාවිද්‍යාවකින් කියන විදිහට මේක අනුරාධපුර යුගයට තමයි අයිති වෙන්නේ. ඒ වුණාට තාමත් නිශ්චිත විදිහට හොයාගෙන නැහැ මොන රජ සමයටද මේක අයිති වෙන්නේ කියලා. අර ඈතින් පේන්නේ මගේ ගමන එන්ඩ් එක. එතනට ගිහිල්ලා බලමු අපි මොන වගේ view එකක් තියෙනවද කියලා. ගයිස් මම බයිසිකලේ නවත්තපු තැන ඉඳන් මෙතනට මීටර 600ක් 700ක් වගේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ මෙතනට එන්න හිතාගෙන ඉන්නවා නම් නිශ්ශබ්දතාවය රකින්න. මොකද භාවනා යෝගීව වික්ෂුන් වහන්සේලා මේ කැලේ ඉන්නවා. මගේ ගමන එන්ඩ් එකට තා පොඩ්ඩක් දුරයි කියන්නේ. එහෙනම් අපි යමු. ගයිස් මම නාගල කන්ද මුදුනට ආවා. 360 view එකක් තියෙනවා. මුළු පොළොන්නරුවම පේනවා ගයිස් මෙතනට. අර ඈතින් පේන්නේ මින්නේරි ජලාශය. ගයිස් එතකොට එතනින්ම මේ පැත්තට එනකොට තියෙනවා පොඩියට අර පේන්නේ කිරිතලේ ජලාශය. එතනින්ම තා පොඩ්ඩක් මෙහෙට එනකොට ඈතින් ඉරක් වගේ පේන්නේ. ඒ පේන්නේ පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රයෙන් එහා පේනවා දිඹුලාගල කන්ද. තව ලස්සන විහෙර විහාර ටිකක් පේනවා. පොළොන්නරුවට එනවනම් නාගල කන්දට එන්න අමතක කරන්න එපා. ලස්සන තැනක්. ඇවිල්ලා බලන්න. පළොම්බි ට්‍රැවලර් මගේ YouTube නාලිකාව subscribe කරන්න. bell icon එක click කරන්න. ඕගොල්ලන්ට මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් බලන්න පුළුවන්.
ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක ඉවරයි කිව්වට ඉවරුනේ නැහැ. මං ආව මින්නේරිය වැවට නාගන්න ගමන් මහන්සියටත් එක්ක. මගේ දැන් අයිඩියා එක තියෙන්නේ මෙතන එහා පැත්තේ තමයි මින්නේරිය දේවාලේ තියෙන්නේ. මින්නේරිය දේවාලේ වැඳ පුදාගෙනම වීඩියෝ එක ඉවර කරන්න. follow me travel මගේ YouTube නාලිකාව subscribe කරන්න. bell icon එකත් click කරන්න. මේ වගේ ලස්සන වීඩියෝ ඉස්සරහටත් ඔයගොල්ලන්ට මාත් එක්ක බලන්න පුළුවන්.